හෙලෝ යාළුවනේ කොහමද ඔයාලට? ඉතින් මම අන්න ගොඩ කාලයකට පස්සේ වීඩියෝ එකක් අරගෙන ආවා. අපි මේ ලෑස්ති වෙන්නේ අලුත් අවුරුද්දට කෑම ටිකක් හදන්න කියලා. උදේම හාල් ටිකක් අපි පෙඟෙන්න දාලා හොදලා පෙඟෙන්න දාලා තිබ්බා. ඊට පස්සේ මම අපි මේ ගෙන ආපු බඩු ටිකක් තිබිලා ඒ ටික අස් කරලා දැම්මා. පොඩි බඩු ටිකක් ගත්තා එළියට ගියාට පස්සේ. ඉතින් පිස්ටාචියෝ ගත්තා මං ආසම නිසා. මට එක කෑම හදනකොට දාන්න ඕන නිසා පිස්ටාචියෝ අරගත්තා. ඊට පස්සේ මට ගොඩ කාලයකට පස්සේ ගන්න ලැබුණා හොට් චොක්ලට් එක, කැඩ්බරි එකේ හොට් චොක්ලට් එක. ඉතින් ඒකට මම හරි මාසයි. ඒක නිසා ඒක අරගෙන ආවා. ඉතින් දැන් මේ ටිකත් අස් කරලා දාලා හාල් ටිකක් පොඟනකන් පොඟලා කොටන්න ගෙනියනකන් මේ වගේ පොඩි වැඩ ටිකක් කර හිටියා ගෙදර. ඉතින් මේ හොට් චොක්ලට් එක නම් හරිම රසයි. හදලා බොන්න ගත්තම මුං ඇට ටිකක් බැදගත්තා මුං ඇට කැවුම් වලට. ඒ ටික බැදින ගමන් ඉන්නේ ඒ ටිකත් කොටලා මුං ඇට කැවුනොත් හදන්න කියලා තමයි හිතාගෙන ඉන්නේ. ඒ ටිකත් ඉවර කරලා පහේ බෝතල් ටික අස් කරලා ඔක්කොම ටික පහේ බෝතල් ටික පුරවලා අලුතෙන් සුද්ධ කරලා ඒ ටික තිබ්බා. අපේ ගෙදර සාමාන්‍යයෙන් ජනවාරි වලටයි අලුත් අවුරුද්දටයි ඔය වගේ දෙපාරක් පහේ බෝතල් සුද්ධ කරලා අස් කරලා දානවා. පැණි එක හදාගෙන පැණි ටිකක් ගත්තා තිරස වලට. මේ කරද මුංගු ටිකයි මොනවාද ඒ පහේ ටික ඉක්මනට බෙදලා අරගෙන ඒ ටික ඒකේ කොටලා ගත්ත එකෙන් පොඩ්ඩක් දැම්ම පැණි එකට. එහෙම දැම්මම ඒක හරිම සුවඳයි. දැන් පිටි ටිකත් කලවම් කරනවා ඒකට. අතිරසයකට මේක හොඳට කලවම් කරන්න ඕන. ලිපේ ටිකක් තැම්බෙන්න තියන්න ඕන. නැත්නම් එහෙම පිටි අමු ගතියට එනවා. ඒ නිසා මේ වගේ හොඳට ඝනකම තව ටිකක් ඝනකම එනකන් ඒක මේ පිටි ටික තියන්න ඕන. ඒ අතරේ මම අලුතෙන් මල් පැල ටිකක් හැදුවා. ඒකේ ලස්සනට මල් පිපිලා තියෙනවා. මට හිතුණා පොඩි පොදයක් යන වෙලාවේ ඒකත් පොඩ්ඩක් වීඩියෝ කරගන්න ඕනි කියලා. ඉතින් මම චූටි පැල ටිකක් ගෙනත් හැදුවා. ඒ ඔක්කොගෙම ලස්සනට මේ කපුරු පැල ටිකේ මල් හැදිලා. ඊට පස්සේ තෙල් තාච්චිය ලිපේ තියලා ලෑස්ති වෙන්න යන පිටියක හොඳට අනන්න ඕන වෙන භාජනයක දාලා අතිරස හදනකොට ඒක හදලා හොඳට පදම් කරගත්ත පිටි එකෙන් දැන් මේ වගේ බෝල හදලා කැවුම හදන්න තමයි යන්නේ. මේක මේ විදියට හොඳට බෝල කරලා අරගෙන චුට්ටක් විතර මේ තියලා කෙසෙල් කොලයක පැතිලි කරලා තෙල් එකට දාන්න තමයි තියෙන්නේ. ඉතින් පිටි එකත් හොඳට පදමට ඇනිලා තිබුණා. දාපු පළවෙනි කැවුමේ ඉඳලම හොඳට හැදිලා ආවා ලස්සනට රන්වන් පාටට හැදිලා තිබුණා. හරිම සුවඳයි මේ වෙලාවේ මේ අතිරස කැවුම හදනකොට. මේ ටිකත් ඔක්කොම හදලා තියෙන ඉක්මනට තෙලට දාලා ගන්න. ඉතින් බලන්නකෝ මේ ටික ලස්සනට ඇවිල්ලා තියෙනවා. ඉතින් අපි මහා ගොඩක් හැදුවේ නෑ. මේ ටික තමයි හැදුවේ. මේ ටික හොඳට මේ තෙල් බහින්න දාලා තියෙන්නේ මේ. ඉතින් දැන් මම එකක් කඩලා බලන්න හදන්නේ.
කොහොමද මේක හොඳට තියනවද ඇතුලේ කියලා. ඉතින් ඒක කඩලා බැලුවම නම් හොඳට තියනවා, හොඳට බැදිලා තියනවා කියලා තේරුණා. ඒ වගේම සුවඳයි ඒක. කාලා බැලුවම නම් මාරම රසයි. ඒක බැදපු වෙලාවෙම ටිකක් ක්‍රිස්පි ගතියට තියෙද්දි කාලා බැලුවා. ඉතින් හරිම රසයි ඒක. අපේ ගෙදර හැමෝම ඉතින් හරිම ආසාවෙන් කෑවා.